ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට අපි නොහිතන දේවල් අපේ ජීවිතයට එකතු වෙනවා. මම නිම්මි. මගේ කතා පටන් ගන්නෙ මීට අවුරුදු 3කට කලින්. මම කමල්ව කසාද පැන්නෙ ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක. කමල් කියන්නේ හරිම නිහඬ. හැබැයි තමන්ගේ වැඩේට විතරක් අවධානය දෙන කෙනෙක්. එයා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරේ. හැමදාම උදේ 7ට ගෙදරින් යන කමල් එන්නේ නෑ 10-11 වෙලා. කමල් අදවත් පොඩ්ඩක් ඉක්මනට එන්න බැරිද? මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන. මම දවසක් උදේ කමල් ලෑස්ති වෙද්දී ඇහුවා. අනේ නිම්මි, ඔයා දන්නවනේ මේ දවස්වල අපේ අලුත් ප්‍රොජෙක්ට් එක යනවා. මට වෙලාවක් නැති ඇති. ඔයා සහන් එක්ක මොනව හරි කරන්න. සහන් ගෙදර ඉන්නවනේ. කමල් යාගේ ටයි එක හදන ගම කිව්වේ මගේ දිහා බලන්නවත් නැතුව. සහන් කියන්නේ කමල්ගේ මල්නේ. සහන් මට වඩා අවුරුදු 2ක් බාලයි. එයා ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවක් හොයන ගමන් හිටියේ. සහන් සහ මම අතර තිබුණේ හරිම සමීප යාළුකමක්. මම ගෙදර තනියම ඉන්න වෙලාවට සහන් තමයි මගේ පාළුව මැකුවේ. අක්කේ මොකද මේ අද මූණ නරක් කරගෙන? සහන් මුළුතැන්ගෙට ආවේ hina වෙලා. නෑ මල්ලි, අයියා අදත් පරක්කු වෙනවලු. මට හරිම කම්මැලි ගෙදරට වෙලා ඉඳලා. මම එළවලු කපන ගමන් කිව්වා. අයියාගේ හැටි ඔයා දන්නවනේ අක්කේ. වැඩ. එයාට ජීවිතේ විඳින්න වෙලාවක් නෑ. අපි දෙන්න හවසට කොහේ හරි යමුද? අයිස්ක්‍රීම් එකක්වත් කන්න? සහන් මගේ හිත හදන්න උත්සාහ කළා. ඔය විදිහට සහන් මගේ ජීවිතේ නැතුවම බැරි කෙනෙක් වුණා. කමල් නැති අඩුව මට නොදැනෙන්න සහන් හැම වෙලාවෙම වග බලා ගත්තා. ගෙදර බඩු ගේන්න යනකොට මගේ පොඩි වැඩවලට සහන් තමයි මගේ පස්සෙන් ආවේ. දවසක් මට හදිසියෙම කොළඹ යන්න වුණා මගේ බැංකු වැඩක් කරගන්න. ඒක හරිම හදිසි වැඩක්. මම කමල්ට කිව්වා මාව එක්කගෙන යන්න කියලා. නිම්මි, මට අද නිවාඩුවක් ගන්නම බෑ. මීටින් එකක් තියෙනවා. සහන්ට කියන්නකෝ ඔයා එක්ක යන්න කියලා. සහන් වාහනේ පදවයිනේ. කමල් ෆෝන් එකෙන් මට කිව්වා. මට පොඩි දුකක් ආවත් සහන් ඉන්න එක ලොකු සහනයක් වුණා. සහන් මාව කොළඹ එක්කගෙන ගියා. එදා වැඩේ ඉවර කරන්න හිතුවට වඩා වෙලාවක් ගියා. වැස්සත් එක්ක ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. අක්කේ දැන් රෑ 8ත් පහුවෙලා. ආපහු යන්න පැය 4ක්වත් යයි මේ වැස්සේ. අපි අද මෙහි නවතිමුද? සහන් ඇහුවා. මම කමල්ට කතා කරලා විස්තරය කිව්වා. හරි නිම්මි, එහෙනම් කොහේ හරි හොඳ තැනක නතර වෙන්න. පරිස්සමින් ඉන්න. කමල්ට ඒකේ ලොකු ගාණක් තිබුණේ නෑ. අපි එක හෝටලයකට ගියා. ඒත් අවසනාවකට එදා ඒ හෝටලේ ඉතුරු වෙලා තිබුණේ එක රූම් එකක් විතරයි. අක්කේ එක රූම් එකයි තියෙන්නේ. මොකද කරන්නේ? සහන් මගේ දිහා බැලුවේ අහිංසක විදිහට. කමක් නෑ මල්ලි, අපි දෙන්නනේ, ප්‍රශ්නයක් නෑ බුක් කරන්න. මම කිව්වා. රූම් එකට ගියාම අපිට ලොකු මහන්සියක් දැනුණා. සහන් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ඕන කියලා බෝතලයක් ගෙනාවා. අක්කේ ඔය පොඩ්ඩක් බොනවද? මහන්සිය යන්නත් එක්ක? සහන් මගෙන් ඇහුවා. ඇත්තටම මගේ හිතේ ලොකු දුකක් තිබුණා. කමල්ගේ මගහැරීම, මගේ තනිකම, මේ හැම දේම මාව මානසිකව වැටිලා හිටියේ. හා සහන්, මට පොඩ්ඩක් දෙන්න. මම කිව්වා. අපි දෙන්න බොන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අපි දෙන්නටම හොඳටම මත් වුණා. සහන් මගේ ළඟින් ඇවිත් වාඩි වුණා. අක්කේ, ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේද කියලා? අයියෝ ඔයාව අගය කරන්නේ නැති වුණාට මම දන්නවා ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. සහන් මගේ අතින් අල්ලලා කිව්වා. ඒ වෙලාවේ මගේ හිත පාලනය කරගන්න මට බැරි වුණා. මගේ ඇස්වලින් කඳුළු වැටුණා. සහන් මාව පතාගෙන මගේ කඳුළු පිහදාන්න හැදුවා. ඒ මට අමුතු හැඟීමක් ගෙනාවා. සහන් මට ළං වුණා. එයා මගේ නළලේ ඉම්බා. සහන්, මේක වැරදි. මම හීන් හඬින් කිව්වා. අක්කේ, මට තවත් ඉවසන්න බෑ.
මම ඔයාට ගොඩක් කාලෙකින් ඉඳන් ආදරේ කරනවා. සහන් මගේ පෙරලැස්සේ මුහුණ හංගගෙන කිව්වා. අපි දෙන්නගේ සීමාවයි එදා අපිට අමතක වුණා. සහන්ගේ උණුසුම් බැඳ මට කමල් සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා. හැබැයි එකපාරටම මගේ හිතේ ලොකු බයක් ඇති වුණා. මම කරන්නේ මගේ ජීවිතේ ලොකුම වැරැද්ද කියලා මට තේරුණා. නෑ සහන්, මේක වෙන්න බෑ. මම සහන්ව තල්ලු කරලා ඇඳෙන්න ගිත්තා. සහන් මට්ටලා හිටිය මගේ දිහා බැලුව පුදුමයෙන්. අක්කේ මොකද වුනේ? අපි මේ කරන්නේ ලොකු පවක් සහන්. ඔයා මගේ මල්ලි, මම ඔයාගේ අයියාගේ පිරිඳ. මට බෑ මේක කරන්න. මම හඬමින් කිව්වා. මගේ ඔළුව ගොඩාක් කැරකෙනවා වගේ දැනුණා. මට තේරුණා මම මේ රූම් එකේ තවත් හිටිය මොනවා වෙයිද කියලා කියන්න බැරි බව. මම වැනි ගිහින් මගේ බෑග් එක ගත්තා. මම යනවා සහන්. මම වෙන රූම් එකක් හොයාගන්නවා. ඔයා මෙහෙ ඉන්න. මම දොර දෙසට ඇවිදගෙන ගියා. අක්කේ මේ රෑ කොහේ යන්නද? අනේ ඉන්න. මම මොකුත් කරන්නේ නෑ. සහන් මගේ පස්සෙන් ආවා. හැබැයි මම තීරණය කළා. මම රිසෙප්ෂන් එකට ගිහින් බොහොම අමාරුවෙන් තවත් රූම් එකක් තියෙනවද කියලා ඇහුවා. වාසනාවකට කවුරු හරි කැන්සල් කරපු රූම් එකක් ලැබුණා. එතන මම තනියම ඒ කාමරේ ඉඳන් ගොඩක් ඇඬුවා. මගේ අතින් වැරැද්දක් උනේ නැති වුණත් ඒ වෙන්න ගිය දේ ගැන මට මාරම පසුතැවීමක් දැනුණා. මම කමල්ට ආදරේ කළාට වඩා වැඩි අවධානයක් සහන්ගෙන් බලාපොරොත්තු වුණු එක මගේ වැරැද්ද කියලා මට හිතුණා. පහුවදා උදේ අපි දෙන්න ගෙදර ආවේ කිසිම කතාවක් නැතුව. සහන්ගේ මූණේ තිබුණේ ලොකු ලැජ්ජාවක් සහ පසුතැවීමක්. අක්කේ මට සමා වෙන්න. මම බීලා හිටපු නිසා සහන් පාරේ වාහනේ පදවනකම හෙමීට කිව්වා. සහන්, ඒ ගැන ආපහු කතා කරන්න එපා. ඒක එතනින් ඉවරයි. අපි දෙන්නම වැරදි. මම හිතන්නේ අපි මීට වඩා දුරස්ත වෙන්න ඕන. මම කිව්වා. ගෙදර ආවට පස්සේ මම කමල්ගේ දිහා බැලුවේ ලොකු වර්ධකාරී හැඟීමකින්. කමල් දෙද වෙනද වගේම කාර්යබහුලයි. නිම්මි වැඩ ඉවරද? සහන් ඔයව පරිස්සමින් එක්කන් ආව නේද? කමල් ලැප්ටොප් එක දිහා බලන් යහුවා. මට හිතුණා කමල්ට හැමදේම කියන්න. ඒත් එහෙම කිව්වා මේ පවුලම විනාශ වෙනවා කියලා මම දැනගෙන හිටියා. එදා ඉඳන් මම සහන් එක්ක කතා කරන එක අඩු කළා. සහනොත් ගෙදරින් අයින් වෙලා වෙනම බෝඩිමක නැතට වෙන්න තීරණය කළා. රස්සාවක් හම්බ වුණා කියලා. සමහර වැරදි තියෙනවා ජීවිත කාලෙම අපිට වද දෙන. මම මගේ පරිවෘත්තාව රැකගත්තත් මගේ හිතේ සහන්ට නංවුන එක මට කවදාවත් අමතක කරන්න බෑ. මම දැන් උත්සාහ කරන්නේ කමල් එක්ක මගේ තියෙන සම්බන්ධය අලුත් කරගන්න. මොනවා වුණත් එයා මගේ මහත්තයා. මේක මගේ ජීවිතේ මම ඉගෙන ගත්ත ලොකුම පාඩම. ආදරේ සහ අවධානය නැති තැන වැරදි දේවල් වලට හිත ඇතිලා යන්න තියෙන ඉඩ වැඩි. හැබැයි අපි පුත්තෙන් තියෙන ගත්තේ නැත්නම් අපිට අපේ ජීවිතේම නැති වෙන්න පුළුවන්. සහන් අදට මට මුණ ගැහෙනවා පවුලේ උත්සවවලදී. හැබැයි අපි දෙන්නගේ ඇස් මුණ ගැහෙන හැම වෙලාවකම ඒ අඳුරු රාත්‍රී අපිට මතක් වෙනවා. ඒක කවදාවත් හදන්න බැරි වැරැද්දක් නොවුනත් කවදාවත් අමතක නොවන රිදීමක්.